සුබම සුබ රාත්‍රියක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්නට ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේ දෙනසේගේ වචනේ යම් කාරණාවක් බලලා අපි යාඥා කාරණා උදෙසා අපි එක්සිට් වෙමු. හොඳයි මෙම රාත්‍රියම ඔබ සමග බෙදා ගන්නට ශුද්ධ යෝහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි සහ 21 වෙනි පදතේ ශුද්ධ ලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. විනිශ්චය නම් මේ ලෝකයට ආලෝකයේ පැමිණ තිබෙන නමුත් මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවය. නමුත් නපුරුකම් කරන සෑම දෙනම ආලෝකයට වෛර වී තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොයති. නමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේ තුල කළ බව ප්‍රකාශ වෙන පිණිස ආලෝකයට එන්නේ යයි කීසේක. මේ ස්ථානයේ තුල ඔබගේ මගේ ජීවිතයට ක්‍රිස්තුස් වහන්සේ කළා වූ කාරණාව සහ උන්වහන්සේ මේ පොළොවට ඇවිත් මිනිස්යන් උදෙසා දුන්නා වූ වචනය ගැනයි උන්වහන්සේ එළිදරව් කරන්නේ. මේ ස්ථානයේ කියනවා මේ ලෝකයට ආලෝකයේ පැමිණ තිබෙනවා. නමුත් මේ ස්ථානයේ කියනවා මිනිස්යන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වෙති. මේ වචනේ පැහැදිලිව කියන ආලෝකය සහ අන්ධකාරය තිබෙනා වූ ක්‍රියාවල්. දවසේ අන්ධකාරයේ ක්‍රියාව ඔබ දකිනවා. පාපය කියන්නේ අන්ධකාරයේ ප්‍රතිඵලයක්. අන්ධකාරයේ ක්‍රියාවක තිබෙනා ප්‍රතිඵලයක්. නමුත් දේ වචනය තුලින් ඔබට මට කතා කරන කාරණාව තමයි ඒ ආලෝකයට ඔබව ගෙනෙන පිණිස දේව වචනේ නිතරම ඔබගේ මගේ ආත්මයට උන්වහන්සේ එළිදරව් කරනවා. කොහොමද දෙවියන් වහන්සේ තුල මිනිස්සෙක් ගොඩනැගෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවෙම මනුෂ්‍යයන්ව අන්ධකාරයෙන් ආලෝකයට ගෙනියන්න. උන්වහන්සේ එහෙනම් යක්ෂයාගේ වහල්ලුව සිටින මනුෂ්‍යයන්ව නිදහස් කරන පිණිස අද දවසේ ඇබ්බැහිකම්, එතකොට බොරුව, වංචාව, සල්ලාලකම්, නපුරුකම්, දුෂ්ටකම් මේ හැම දෙයක්ම අන්ධකාරයේ ක්‍රියා. අන්ධකාරයේ ක්‍රියා නිතරම තමන්ගේ වාසිය උදෙසා කරන දේවල්. තමන්ගේ මාංශය හෝ තමන්ගේ සිත පිනවන පිණිස කරන දේවල් තමයි මාංශයේ ක්‍රියා. යක්ෂයා නිතරම මනුෂ්‍යයන්ව පොළඹනවා తాවකාලික ලෝකයක නවත්තන්න. తాවකාලික පණිවිඩයක් ඔවුන්ගේ මනසට දීලා ඔවුන් නවත්තන්න. හැබැයි දේ වචනය තුලින් ඔබට මට නිතරම කතා කරන දේ තමයි ඒවත් තුලින් පිටතට එන්නේ කොහොමද කියන එළිදරව්වයි දෙන්නේ. ඒ නිසා ඒ ආලෝකයේ වචනය උන්වහන්සේ කියනවා සමාව දෙන්න, ඉවසන්න, යහපත්කම් කරන්න, ඔබට ඔබ ආදරය කරන්න. ඒ වචනේ කියනවා තමාට මෙන් අසල්වාසියාට ආදරය කරන්න. අපිට බොහෝ වෙලාවට කරන්න බැරි දේවල්. තමාට මෙන් තමාගේ අසල්වාසියාට ආදරය කරන එක ලේසි කාරණාවක් නෙවෙයි. අපි ගොඩක් අපි ගැන හිතනවා, මම ගැන හිතනවා. නමුත් අපි අනිත් අය ගැන මට තිබෙනම ජීවිතේ, මට තිබෙනම සිතුවිලි, මට තිබෙනම දුක ඔවුන්ටත් පැමිණෙනවා. මට යමක් පාඩු වෙන වගේම ඔවුන්ටත් දෙයක් පාඩුනවා කියන මනසක් අන්ධකාර මිනිසුන්ට කවදාවත් නැහැ. එම් සිතුවිල්ලක්වත් එන්නේ නැහැ. ඒ නිසා අද දවසේ හිරගෙවල් පිරලා තිබෙන්නේ. බොරුවෙන් වංචාවෙන් ලෝකෙ පිරලා තිබෙන්නේ. ඇබ්බැහිකම් වලින්, බේමත්කම් වලින් මේ ලෝකෙ පිරලා තිබෙන්නේ ඒකයි. අද දවසේ අන්ධකාරයේ මේ ලෝකයේ තුල රජ කරනවා. අන්ධකාරයට මිනිසුම ඇතුල් කරමින් යක්ෂයා සිටිනවා. අද දවසේ ඔබ යහපත් කියන කෙනා හෙට දවසේ අයහපත් ලෙස ජීවත් වෙනවා. සමහර අය යනවා අපේ පොල් මෙච්චර ලස්සනට අපි ජීවත් වුණා. කොහොමද මේ මුනේ කියලා අපි තවමත් දන්නේ. සමහරට ඔබගේ පවුල බාහිරින් ඉන්නේ නැති. ස්වාමියා භාර්යාව විශ්වාසවන්තව සිටින්නේ නැති. නමුත් අද වෙනකොට ස්වාමියා වෙන සම්බන්ධතාවය, භාර්යාව වෙන සම්බන්ධතාවය. පවුල දෙදරලා. පවුල තුල සතුට නැහැ. හැම කෙනෙක්ම වියවුලලා විනාශ වෙලා. සමහරට ඔබ උසාවි ගන්න ඇති. සමහරට ඔබගේ දුක කියන්න මිනිස්සු පස්සේ ඔබ ගමන් කරනවා ඇති. දෙවියන් වහන්සේ කියනවා ඒ තමයි පාපේ ප්‍රතිඵල, අන්ධකාරයේ ප්‍රතිඵල. නමුත්
දෙවියන් වහන්සේ කියනවා. ආලෝකයට එන්න. නමුත් බොහෝ අය අන්ධකාරයේ ජීවත් වෙන බොහෝ අය ආලෝකයට එන්න කැමති නැහැ. උන් ආලෝකයට ආවොත් යක්ෂයාට තවත් ඒ ජීවිතවල ක්‍රියා කරන්න බැරි නිසා යක්ෂයා ඉඩ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ඒ ජීවිතයට ආරාධනා කරන්න. මේ රාත්‍රියේ දෙවියන්ස් ඔබට ආරාධනා කරනවා. ඔබගේ ජීවිත ඔබ අන්ධකාරය තුල මිරිකිලා ජීවිතේ තෙරපිලා ඔබ ඉන්නවද? මේ රාත්‍රියේ දෙවියන්ස් ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ කියනවා මම තුල ඔබට සමාදානය තිබෙනවා. මම තුල ඔබට ප්‍රීතිය තිබෙනවා. මා වෙතට වරෙල්ලා. මම ඔබට සාහනය දෙන උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ කියනවා ඒ ආලෝකයට ඇතුල් වෙන්න. ඒ ආලෝකයට ඔබ ඇතුල් වුණොත් දෙවියන් වහන්සේ ඔබ තුල ප්‍රකාශ වෙන්න යන බව උන්වහන්සේගේ වචනේ කියනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ තුල යහපත් ක්‍රියා ඇති වෙන්න ගන්නවා විතර ඒක තුල ඔබ ජීවත් වෙන්න ගන්නවා. ඔබ දෙවියන් වහන්සේ ඔබ ජීවිතේ බාදුන් පසු පරණ ජීවිතේ හැම දෙයක්ම ඔබම ප්‍රතික්ෂේප කරලා ඔබ මේවා පිළිකුල් කරලා බලුත් මිනිසෙක් ලෙස ජීවත් වෙනවා. ඔබ කල යුත්තේ දෙවියන් වහන්සේට ඔබ ආරාධනා කරන්න. දෙවියන් වහන්සේ ඔබ ඉඩ හැරිය යුතුයි ඔබගේ ජීවිතයට ඇතුල් වෙන්න. ඒ ඔබ දෙවියන් වහන්සේ ඔබ ආරාධනා කරද්දී උන්වහන්සේ ඔබේ ජීවිතය සුව කරන්න යනවා. අද දවසේ අපි ජීවිතේ විඳවන්නේ අපි නිසා නෙවෙයි අපි අනිත් අය නිසා. ඒ නිසා අනිත් අය නිසා දවස් අපි විඳවනවා. ඒ නිසා බැහැකම් වෙනවා. ඒ නිසා වැරදි ජීවිත වෙලා. ඒ නිසා ජීවිතේ කාලකන්නිකම් තුල අද දවසේ අපි ගමන් කරනවා. මේ රාත්‍රියේ දෙවියන් ඔබට කතා කරනවා. ඔබ සමහරෙක්ට නිින්ද නැතුව ඇති. ඔබ සමහර ජීවිතේ පහ වෙලා ඇති. මේ අන්ධකාරයේ ඒ ක්‍රියා නිසා ඒ පාපය ඔබ තුල තිබෙන නිසා යක්ෂ ඔබව තලලා දවසේ හෙම්බත් කරලා ඇති. මේ රාත්‍රියේ දෙවියන් ඔබට ආරාධනා කරනවා. යක්ෂයාට ඕන ඔබව මේ විදියටම මේ පොළොවෙන් අයින් කරන්න. මේ විඳවිල්ලෙන් ඔබ අයින් කරන්න. ඒ නිසා යක්ෂ ඔබට දානවා. මේක අතහැරලා ඵලයන්. ඔබ මැරියන්. ඔබගේ ජීවිත අතහැරපන් කියලා. යක්ෂ ඔබට මනසට සිතුවිලි ගෙනත් දානවා ඇති. හේතුව ඔබ කැමති නැ ඔබ දෙවියන් වහන්සේගේ ජීවිතේ බාර දෙනවට. ඔබ දෙවියන් වහන්සේ සොයනවට ඔබ කැමති නැහැ. ඒ නිසා ඔබ නිතරම ඔබගේ මනස ව්‍යවුල් කරලා ඔබව තනි කරලා ඔබට කියන මේ ජීවිතය අතහැරපන් කියලා. එවැනි අය මේ රාත්‍රියේ සිටිනවා. ඔබ කියනවා උදෑසන මට ඇස්සරුනේ නැතිනම් අනේ මට හොඳයි. මේ මිනිස්සුන්ට තවත් මම පෙනෙන්න සිටියේ නැත්තම් හොඳයි. නැත්තම් මේ මිනිස්සු ඉස්සරහම මම මැරිලා ගියා නම් හොඳයි කියන අය මේ රාත්‍රියේ බොහෝ සිටිනවා. දෙවියන් ඔබට කතා කරනවා. උන්වහන්සේ කියනවා මා වෙතට එන්න. මම ඔබට සහනය දෙනවා. උන්වහන්සේ ආරාධනා කරනවා. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතේ බාර දෙන්න. උන්වහන්සේ ඔබගේ මනස සුව කරන්න. ඔබගේ සිත සුව කරන්න. උන්වහන්සේගේ වචනයට බලය දෙන ස්වාමීනි මේ රාත්‍රියේ අපි ඔබ ඉදිරියට මේ හැම කෙනෙම ජීවිත ගෙනෙනවා. ස්වාමීගේ මනසවල සිත සිතවිලි අතකසන ආශිර්වාද කරන්න කියලා ස්වාමී. ඔබගේ වේදනාව, ඔබගේ පීඩාවල්, ඔබගේ දරා ගන්න බැරි ඒ තුවාල අනේ ස්වාමී ඔබ සුව කරන්න. ඔබගේ කරුණාවෙන් ජීවිත පුරවන්න අපි ඉල්ලනවා. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඉතින් වෙනද වගේම දවසේම රෝගීන් උදෙසා ආශනා කරන්න. ඔබ රෝගී කෙනෙක් ඔබ නිවසක ඔබ රෝහලක ඉන්නවද? ස්වාමීන් වහන්සේගේ සුවය මේ රාත්‍රියේ ඔබ මත නිදහස් වෙන්න ඔබ ඇදහිල්ල ඔබ විශ්වාස කරන ස්වාමීනි මේ හැම කෙනෙම ජීවිතම බාර කරන වේදනාව කරන හැම වේදනාවම යේසුස් වහන්සේගේ නාමයෙන් මම අන කරනවා. ඒ ජීවිතෙන් වර්ධන ආත්මනස ඔබගේ කරුණා ඔබගේ මඟ පෙන් නිරන්තර ඒ ජීවිත මැදේ තබන්න කියලා මම ඉල්ලන අතර දෙවියන් වහන්සේ වහන්සේ අද දවස දුන්න නිසා ස්තුති යහපත් ලෙස ඒ දවස ගත කරන ඔබ කරුණාව ඔබගේ අනුග්‍රහ අපි හැම කෙනෙකු දුන්නා පියාණන්. සුබ නින්දන් දෙන උදෑස් නැක්න අපි එකිනෙකට කරුණාව දෙන්න අපි ඔබ ගිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. හැම කෙටම ජේසුස් පිටයි. ඔබත් කැමතිනම් අපගේ සුභාරංචි සේවයට හා අනිකුත් සේවාවන් සඳහා වැපිරීමට හා උපකාර කර දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න WhatsApp 074 254 63 33 යන නම්බරයකට පණිවිඩයක් එවා. ඔබත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට හවුල් උරුමකාරයෙක් වෙන්න. යේසුස් පිහිටයි.